හරි හරි ඔයාලට කොහොමද? එහෙනම් මයික් එක නෑ හරිද? මම මගේ ප්‍රශ්න මගේ හිතේ තියාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ වෙලාවට මට කතා කරන්න කවුරුත් නෑ කියලා හිතනවා මම කරන්නේ වීඩියෝ එකක් කරන එක. පොඩි අවුලක් හරිද? දැන් මම කියන්නේ මම මේ ප්‍රශ්න වලට එකයි කියලා මම පොඩි දෙයක් කියන්න ආවේ හරිද? ඇත්තටම අපි සාමාන්‍යයෙන් අපි අවුල් යන්නේ දැන් ඔයා හිතනවා රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඔයාලා දෙන්න අතර ප්‍රශ්නයක් වුණාම වැඩියෙන් අවුල් යන්නේ ඔයාට නම් එක්කෙනෙක් වැඩිපුර ආදරය කරනවා. ඒ කෙනාට තමයි වැඩිපුර රිදෙන්නේ. ඉතින් ඒ කෙනා ඔයා නම් මට ඔයාට කියන්න තියෙන්නේ එහෙම දුක හිතෙන්නේ ඔයාට එහෙම දුක හිතෙන්නේ ඔයාගේ සතුට එයාගෙන් බලාපොරොත්තු වෙන නිසා. ඔයා ඔයාගේ සතුට කියලා හිතන්නේ එයා ඔයාට කතා කරන එක, එයා ඔයා ළඟ ඉන්න එක, එයා ඔයා වෙන දේවල් කරන එක. ඇත්තටම එහෙම වෙන්න එපා. ඔයාගේ සතුට තියෙන්නේ ඔයා ගාව. තව මිනිස්සෙක් ගාව අපේ සතුට නැහැ. අපිවම මම එදත් කිව්වේකනේ අපිවම තෝරගත්තාම අපිට දැනෙන දුක ඒ වගේ දේවල් ගොඩාක් අඩුයි. තව කෙනෙක්ගෙන් අපේ සතුට අපිට ගන්න බෑ කියන්නේ. තවත් මිනිස්සෙකින් අපේ සතුට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක තියෙන්නේ අපි ළඟ. අපිව තෝරගන්න ඕනේ. තව මිනිස්සෙක්ට අපි ආදරය කරන්න කලින් අපි අපිට ආදරය කරලා ඉන්නවා. අපිට ආදරය කරොත් තමයි අපිට සතුටින් ඉන්න පුළුවන්. දැන් කියන්නේ මම ඔයාලට ඕක කිව්වට ඕක කොහොමද කරන්නේ කියලා මාත් හිතනවා. මාත් try කරනවා මට මුලින්ම ආදරය කරන්න. මම තව මිනිස්සෙක්ට දෙන ආදරෙන් ඒ ආදරේ මට දෙන්න මම ගොඩාක් try කරා. ඔයා ප්‍රශ්න ගෙන්න වෙලාවක මේ වීඩියෝ එක බැලුවා නම් ඒක ඔයාට ගොඩාක් වැදගත් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. වැදගත් වෙන මිනිස්සු ඉන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක නම් ඉන්නේ මම හිතනවා මුලින්ම ඔයාට ආදරය කරන්න පටන් ගන්නේ අනිත් මිනිස්සුන්ගෙන් ආදරේ බලාපොරොත්තු වෙන්න කලින් ඔයාගෙන්ම ඔයාට ආදරේ බලාපොරොත්තු වෙයි. ඉතින් hina වෙලා ඉන්න කියලා තමයි මට කියන්නේ. ඉතින් දැන් මට ආදරය කරන විදිහක් කල්පනා කරන්න බෑනේ මං අඬන වෙලාවක. මං දැන් කොහොමද මට ආදරය කරන්නේ? මෙයා මේ කියන විදිහට කොහොමද අපිව තෝරගන්නේ යන කියලා හිතනවා නම් ඔය කුස්සියට ගිහලා තේ එකක් හදාගෙන බොන්න. මාත් මේ දැන් 10ක් පහුවෙලා මම මේ කුස්සියට තේ එකක් බොනවා. සිල්ලගේ ඉන්නනේ.